I do want to just sort of go through the stage, sort of get their reaction to what's going on in terms of the geopolitical complexity. And I do want to start with the Minister of Sri Lanka first. And when we go back to April 2nd, Rose Garden, a tariff negotiation, a tariff announcements here, was that a new wake-up call, or is this something that has been brewing, somehow challenging the Asian economic model of manufacturing here and exporting to the United States? Thank you very much, all panelists and all participants here. I'm very thankful because this great opportunity to us as Sri Lanka, a beautiful island country, representing first time myself in this forum. I want to say one thing, that is this topic is Asia at risk in this century. I think this is the century of Asia. Because of that reason is now is all emerging countries like China, Vietnam, India and Japan in here. Sri Lanka is a big, not a big country, it's a small country, but we are in with the shape of the all other big economies and countries under their cooperation and their system. ලෝක සම්මේලනයට ගිහින් හඳුන්වති මහතාට මොකද උනේ? නාගත්තද? ඉතින් ඒ ගැන වැඩිදුර කතා කරන්න අපිත් සමග එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකාව තුල සිනමා, දෙස්විදෙස්තරක, ජ්‍යොතිෂ, හස්තරේඛා, ඉංග්‍රීසි භාෂ, බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, සාහිත්‍ය, කාලීන සිදුවීම් ඕනම දෙයක් කතා කර හැකි විශ්මිත හැකියාවක් තියෙන පුද්ගලයෙක්. එම පුද්ගලයා ඔබලාට හඳුන්වා දෙන්න අප සූදානම්. ඒ තමයි ප්‍රවීණ ඉංග්‍රීසි දේශක, පුවත්පත් ලේඛක, ග්‍රන්ථකර්තෘ, ජ්‍යොතිෂ ලාල් රංජිත් ඕපාත මහතා. ඉතින් අද අපේ මාතෘකාව තමයි ලෝක සමනය සහභාගී වුණු හඳුන්වති මහතාගේ ප්‍රකාශය. ලෝක සමනයට ගිහින් ඇත්තටම හඳුන්වති මහතට මොකද උනේ? ඒක වැදගත් දෙයක්. අපි කියන්න ඕනේ මේ පළවෙනි වතාව නෙමෙයි. අපි දන්නේ නැති දේ දන්නේ නැහැ කියලා පිළිගන්න. මේකට අපි හේතු උනේ කාරණේ අපි කොහෙන්ද පළවෙනි. අපේ ඉංග්‍රීසි භාෂාව ඇත්තම සුද්ධා ඉන්න කාලෙත් 100% ඉංග්‍රීසි කතා කරේ නැහැ. නමුත් එදා ඉංග්‍රීසි දන්නේ නැහැ හිටියනේ සමාජයේ. අද දන්න අය හොයන්න බැරි වෙලා දෙන ඉංග්‍රීසි ගුරු බහුතරයට ඉංග්‍රීසි පාවිච්චි කරන්න බෑ. දැන් මම පොඩ්ඩක් විනාඩියක් දෙකක් ඉංග්‍රීසියෙන් කතා කරනවා. When he addressed an international gathering, cross questions are asked. When he is cross-examined, he will have to answer in English. He will have to give fitting replies grammatically. It did not happen. All those things were because he got stuck halfway. He could not complete sentences. Lot of sentences what he uttered were ungrammatical. This is what happened to Mr. Handunnetti. We put aside that he should have asked a translator. With the help of a translator, that presentation could have been made. He did not do that. Therefore, he got into trouble. On the way, attested he can't deliver a lecture in English without going out of the subject. That means going out of the topic. It had been happening. We put it aside. අපි දැන් බලමු ඔහුට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් නැත්නම් පරිවර්තනයේ ආධාරය අරගෙන කරන්න තිබුණා. ඒක කරේ නෑ. ඔහු එක දිගට කතා කරන්නේ. ඒකෙන් ග්‍රැමටිකල් ව්‍යාකරණ පොළොව එක දිගට ඔහුට ලෙක්චර් එකක් කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. අපිට මොකද වුනේ? සුද්ධ බාර දීලා යනකොට මම පුංචි කාලේ කියන්නේ 60 ගණන් වල 70 ගණන් වල මුල් භාග වගේ ඒත් ඉංග්‍රීසි දන්න ගුරුවරු 100ක් ගත්ත අඩු ගන්න 5ක්වත් හිටියා හොඳට උගන්වන අය. ඒ ගුරුවරු පහක් දැන් අතුරුදහන් වෙලා ගියා වගේ දැන් හොයාගන්න බෑ. අද අන්තර්ජාතික පාසල් වල පවා ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ. ඉංග්‍රීසි උගන්වන්නේ සිංහලෙන්. අදට පොරහා තියෙන්නේ ඉංග්‍රීසි සිංහලෙන්. ඔය විදිහට ගිහිල්ලා තමයි හඳුන්වන්නේ මහත්තයලා අමාරුවට. ඉංග්‍රීසි සිංහලෙන් ඉගෙන ගත්තා නම් කවදාවත් නිසි විදිහේ ලෙක්චර් එකක් කරන්න බෑ. එක දිගට කතා කරන්න බෑ. එයා සිංහලෙන් හිතන්න පටන් ගන්නවා වාක්‍ය දෙකක් කතා කරලා ඊළඟ වාක්‍ය සිංහලෙන් හිතලා තමයි කතා කරන්නේ. දැන් ඉතින් අරක ගැලපෙන්නේ නැහැ. ඕක කොහොම වුණා? එහෙම උගන්වන්න පුළුවන් ගුරුවරුත් නැතෝ ගියා. ඉතින් අපි කනගාටු වෙනවා මේ තත්ත්වෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කනට හැන්න අපිට නම් ඉංග්‍රීසි කතා කරේ නැහැ. පෙරදස් මහත්තයා අල්ලගත්තා ඉංග්‍රීසි. හැබැයි එතුමාට දොස් කිව්වා
අපෝ එයාගේ ඉංග්‍රීසි වැරදි. එයා ජර්මන් වලට ජර්මන් කියන්නේ. LTT එකට LTT කියන්නේ. එයාගේ ඉංග්‍රීසි ඒ වුණත් එතුමා උච්චර ග්‍රැමටිකල් මිස්ටේක්ස් කරේ නැහැ. කොහොම හරි අන්තර්ජාතික සම්මානව කතා කරා. ਉਹ දක්ෂේ. ਉਹ කරගෙන ගියා. දැන් අපි දැනට සායනකටපත් වෙන්නේ මේ උතුරෙන් අපේ ප්‍රශ්නෙට ලියුමකට කැමතියි. රටේ ඇමතිවරුන් පවා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මෙතරම් පහත් තත්ත්වයට දැනුණා. ඔබතුමා දකින්නේ කොහොමද? ඔය පහත් තත්ත්වයට වැටීමට ප්‍රධානම හේතුව උනේ බණ්ඩාරනායක මහත්තයා කරේ ඉංග්‍රීසි අයින් කරලා පාසල් වලින් අනිවාර්යකරන එක සිංහල භාෂාවට ප්‍රමුඛත්වය දුන්නා. එයාගේ ළමයිට ගියා යව ඔක්ස්ෆර්ඩ් වලට. ඒතර බෑන්නේ සිද්ධ වෙච්ච දේ එතනින් පස්සේ ඉංග්‍රීසි භාෂාව ගුරුවරුන්ටත් නෑ ළමයින්ටත් නැත්තත් අපි we started international schools 1984 but it has been completely unsuccessful. It has been not effective because those people, those students who study English in the classroom, once they leave the school, they won't get the usage and habit of talking. They will forget English completely. Thereafter, they also become ordinary citizens. ඒගොල්ලෝ නිකම් බවටපත් වෙනවා. ඉස්කෝලේ ගියා පස්සේ ඉංග්‍රීසි කතා නම් වෙන්නේ නැහැ. මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම බොහෝම අසාර්ථක වුණා. අපිට මොකද වුනේ? හැම වෙලෙම ළමයි ඉගෙන ගන්නකොට ඉංග්‍රීසි අයින් කරලා අනිත් සබ්ජෙක්ට් එකට ගන්නවා. ඒගොල්ලෝ ඉබහේ පාසෙ. කොහොම ගිහිල්ලා අද මහා වියතුම් ආයි මහාචාර්යවරු අද නීතිඥයෝ දැන් මේ මැජිස්ට්‍රේට් කෝට් එකෙන් එහාට යන්න බෑ ඉංග්‍රීසි නැත්තම්. මැජිස්ට්‍රේට් කෝට් එකේ ඉන්න සීනියර් ලෝයර්ස්ලාට ඉංග්‍රීසි කතා කරන්න බෑ. මේ තත්ත්වය මේ උදා වෙලා තියෙනවා. අපි කරපු දේ තමයි ලොකුම වැරද්ද. දැන් මගේ කාලෙත් ඔකන මගේ පන්තිවල කිසිම ළමයෙක් එළියට ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. අදත් මගේ නාකි බබාලා ටික මම වගේ දැන් වයසයිනේ ඒගොල්ලෝ නොයෙකුත් අනතුරු හේබෙව්වා රාජ්‍යයේ සාපිට හැබැයි ඉංග්‍රීසි නැති. ඉංග්‍රීසි තිබුණට අර කැඩිච්ච ඉංග්‍රීසි අර විදිහට ප්‍රසිද්ධිය ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න ලෙක්චර් එකක් දෙන්න ඒගොල්ලෝ කරන්න බෑ. ඒක වුණානේ. ඒ අපේ කාලේ කොච්චර පරණද? 56 අයින් කරන් පස්සේ මේ වැටින්න පුදුම විදිහට හැබැයි එක දෙයක් තියෙනවා. අපේ කාලේ ප්‍රයිවට් සෙක්ටර් එකේ කීප දෙනෙක් හරි හිටියා. මම නම් ඔය අමාරු වැටුන්නේ මම පුංචි කාලේ ඉංග්‍රීසි හඹාගෙන ගියා. මගේ පළවෙනි ඉස්කෝලේ ගාන්ධි කොලෙජ් එකේ මට වාසනාවයි ඒකේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පන්ති තිබුණා. ඒ කෙසේ හෝ අපිට කියන්න තියෙන්නේ ඉංග්‍රීසි කතාලි ඉවර කරන්න බෑ. අපි ওই ප්‍රශ්නේ ඇහුවොත් එහෙම ඉංග්‍රීසි අත්හැරියා. ආණ්ඩුව ඒකට උත්තරයක් දුන්නේ නැහැ. අපි කරපු මොඩකම සිංහල විතරක් කරගෙන ගියා. අද සිංහලත් බැරි ඉංග්‍රීසිත් බැරි අප්‍රංශ සමාජයක් බිහිලා තියෙනවා. තව දෙයක් අහන්න ඕනේ සිංහල භාෂාවෙන් වැඩ කරන බහුතරය හරියටම නිවැරදිව සිංහල කතා කරනවද? ඒකනේ වැදගත් වෙන්නේ මම ඉංග්‍රීසි වගේම සිංහලත් හදාරන කෙනෙක්. දැන් මම නිතරම ලංකාදීප දෙවයිනා වගේ පත්තර කියවනවා. අරුණ වගේ පත්තර. කියවුවම මට එඩිටෝරියල් එක මට දක්වන්න ලැබෙන්නේ ඒ ව්‍යාකරණ ලස්සන නෑ. ඉස්සර මාටිකම් සිංහ W සිල්ලා වගේ සිංහල දැන් මහාචාර්ය අලත්තාගොඩ අපේ මහම ලේඛකයා W සිල්ලා මේ මාටිකම් සිංහ මහත්තයා. මහාචාර්ය අලත්තාගොඩ කිව්වා එයාගේ සිංහල වැරදි ව්‍යාකරණ විරෝධී කියලා. ජීවිසෙන් නැගත් කිව්වා මාටිකම් සිංහ මහත්තයාගේ සිංහල වැරදි. හැබැයි කිසි කෙනෙක් සිංහල වැරද්දට hina වෙන්නේ නැහැ. ඉංග්‍රීසි වාක්‍ය කරනකොට hina වෙන්න බලාගෙන ඉන්න අපේ අප්පුවාම. මේක බොහොම අවාසනාවන්ත කැත සිද්ධියක්. මම එකක් කියනවා සුනිල් අන්දමත් මහත්තයා දැන් ඉංග්‍රීසි ඒ වල යම් වැඩි සිද්ධ වුණාට එතුමා දක්ෂ දේශපාලනඥයෙක්. ඉතින් ඒක එකපාරට හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉංග්‍රීසි ටිකක් කල් යනවා. දක්ෂ කෙනෙක් ඕනේ. යාට මඟ පෙන්වන්න එහෙම කරගෙන යන්න ඕනේ. ඉතින් මට කියන්න සතුටුයි. අපේ කරපු වැරදි නිසා මේ විදිහට ඉංග්‍රීසි භාෂාව උගා දුර්වල තත්ත්වයටපත් වුණා. අද බෞද්ධරයක් මේ ළඟදී NDTV reported that Prime Minister Modi uncomfortable when he is speaking in English. එයාත් අපහසුතාවයටපත් වෙනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න ගියාම. එක දිගට ලෙක්චර්ස් එකක් දෙන්න බෑ. මොකද එතුමාත් අර දුම්රිය සේවයේ සේවකෙක් වශයෙන් ඉඳලා ඒ මීට දිනුවට ඉදිරියට ආපු කෙනෙක්. ඒතකොට ඉංග්‍රීසි භාවිතයකට සමාජයේ එක්ක නෙමෙයි ඒගොල්ලෝ ගියේ. මේ ප්‍රශ්න තියෙනවා හැමෝටම. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ කොහොමද කියලා. ජපානය ජපන් භාෂාව කතා කරනවා. ජපානය ජපන් භාෂාව කතා කරනවා නම් අපිට ඒ සිංහල භාෂාව කතා කරන්න බැරි. ඔය ජපානයේ ජපන් භාෂාවෙන් වැඩ කරනවා කියන එක අමූලික බොරුවක්. මොකද ජපානයෙන් අපි ගෙන්නන්නේ දැන් Mitsubishi වාහන ඒ ඉන්වෙන්ටරි ඔක්කොම ඉන්නේ ඉංග්‍රීසියෙන්. ජපානයේ තාත්තම ඉංග්‍රීසියෙන් කතා කරනවා මේ රටේ ඇවිල්ලා. ජපානයේ අය කොහොමද ඔච්චර මේ විද්‍යාඥයෝ උනේ? ඒගොල්ලෝ අද කාර්මික අංශයෙන් වේගෙන් දිනන රටේ ලෝකයේ හතරවෙනි තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඇමරිකාවට ගිහිල්ලා ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා කේම්බ්‍රිජ් ගිහිල්ලා ඉගෙනගෙන ආපහු ජපානට ඇවිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. ජපානයේ සියලුම ඉන්ටර්නැෂනල් වල ඉංග්‍රීසියෙන් වැඩ කරන්නේ.
ඒ නිසා ජපානයේ ඉංග්‍රීසියෙන් වැඩ කරන්නේ නැහැ කියන එක සම්පූර්ණ බොරුවක්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න අයට ජීවිත කාලේ ඉංග්‍රීසි මාධ්‍ය ලැබී ඇති දැනුම ඕනම අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. ඒක මහා විනාශයකට ගියා. මම උදාහරණයක් කියන්නම්. මෙන්න මෑතකදී ගියා සර් ජයසිංහ කියලා ගුරුවරයෙක් මිය ගියා. මොහොම අපිට පුංචි කාලේ උගන්වපු ගුරුවරයෙක්. ඒ කාලේ ਉਹ හරි චතුර ඉංග්‍රීසි කතිකේ. පස්සේ කාලෙක එයා මට කිව්වා මේ රංජිත් මට නම් බෑ මේ වැඩේ කරන්න. මේ ආදායම මට මදි මේව කරලා හරියන්නේ නැහැ. මම බිස්නස් පටන් ගන්නවා. ගුරුවරයෙක් ලේවෙනකම් කෑ ගහලා කියලා අපිට හම්බෙන්නේ. එයා පටන් ගත්ත ෆාම් වැඩ කරන්න, ඉන්ෂුරන්ස් කරන්න, අර සිංහල කතා කරන මිනිස්සු ව්‍යාපෘතික කරලා අවුරුදු 20ක් විතර මොකද කරන්නේ කියලා ඉංග්‍රීසි නැත්තරම නැතුව ගියා. දැන් ඉංග්‍රීසි පාවිච්චි කරන්න බැරුව ගියා. මරණ හොදන්න ඉංග්‍රීසි කතා කරන්න බෑ. විශිෂ්ට දේශනයක් කරන්න බෑ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වෙනවා. මම දැක්ක අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගත්ත කෙනෙක් පස්සේ කාලේ මොකද අනුරාධපුරයේ අවුරුදු 20ක් වැඩ කරලා තිබුණේ එයා සිංහලෙන්. ඊට පස්සේ කොළඹ ඇවිල්ලා ඉංග්‍රීසි වැඩ කරන්න බැරුව ගියා. පාවිච්චි නැත්තම් භාවිත නැත්තම් අහකට යනවා. ශ්‍රී ලංකාවට ආයෝජනමය වශයෙන් වටිනාම සමුළුව. මේ සිදුවීම නිසා ආර්ථිකයට බලපෑමක් සිදු කරයිද? ඒ කියන්නේ බීජිං වල පැවති ඉකොනොමික් ෆෝරම් හදාගන්න පුළුවන්. ඔය එතක ඇත්ත වශයෙන්ම ඔගේ ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ තේරුම් ගියා ඔය කියන්න හදන දේ මොකක්ද කියලා අනුනිත්‍ය මහත්මයා. ඒකෙන් ලොකු හානියක් ඔකට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි ඕනම තැන දන්නවා රෝහලේ, පොලිසියේ, ප්‍රසිද්ධ ස්ථානක අපි භාෂාව පැහැදිලි ලෙස පාවිච්චි කරොත් අපේ අදහස තේරුම් අරගත්තොත් අපේ වැඩ කටයුතු කරගන්න පහසු වෙනවා. ඉතින් යම්කිසි දක්ෂ හැකියාවක් තියන අය ඕන එහෙමනම් ඔබට යවන්න. එහෙම නැත්නම් පරිවර්තකෙක් හෝ යවන්න ඕන. අපි මතක තියාගන්න ඕනේ සදාම් හුසේන් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මහා බල සම්පන්න දසලක්ෂයක හමුදාවක් මෙහෙවූ ජනාධිපති කෙනෙක්. කරන ගඩාපි ඉංග්‍රීසි කතා කරේ නැහැ. ඒකත් එක මතක තියාගන්න. මාව සේතුම් චීනයේ නිර්මාතෘවරයා මහා ගුරුවරයා ඉංග්‍රීසියෙන් කතා කරේ නෝඩ ඉංග්‍රීසි කරන්න අමාරු නගල ඔහු පිළිතුරු වෛද්‍යවරයා සමාන කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉංග්‍රීසි නොහැකි වෙච්ච බැරි වෙච්ච බොහෝ ජනනායකයෝ ඉන්නවා ලෝකේ. ඉතින් ඒක අපි සඳහන් කිරීම අවශ්‍යයි. ඉන්දියාව, ලංකාව, එංගලන්තයේ යටතේ පාලනය වුන නිසා ඉංග්‍රීසි භාෂාව අපිට ලැබුණා. එයින් මේ රටවල් දෙකටම ප්‍රයෝජනයක් වුණාද? අතරස්ම ඉන්දියාවට ප්‍රයෝජනයක් වුණා. අපි ඔය කරගෙන දින්නේ අපිට දැන් සිංහලක් බෑ, ඉංග්‍රීසිත් බෑ. මම උදාහරණයක් කියන්නම්. සුද්ධ එනකම්ම අපේ රටේ තිබුණේ සිංහල භාෂාව. ඒතර මාමේ නැන්ද කියපු වචන තියෙනවා. අද ඒක නැතු වෙලා අන්තර නැන්ද වෙලා තියෙනවා. අද සමාවෙන්න කියන වචනේ අතුරු දහන් වෙලා තියෙනවා. අද හොඩි ගන්න පටන් ගන්න තියෙනවා. අපි ඇහුවොත් ඔය හොඩි කියන එකෙන් what do you mean by sorry කියලා ඒගොල්ලෝ උත්තරයක් දෙන්න බෑ. ඒගොල්ලෝ එහෙම ඉඳගෙන නෙමෙයි කතා. මේගොල්ලෝ කපටිකමට සමාවෙන්න මහත්යා කියන එක කියා ගන්න අමාරුයි. මේගොල්ලෝ එන්නේ නැහැ මහාන් තත්ත්වකමට. ඒකයි වෙලා තියෙන්නේ. මම දැන් කියන්න දෙන්නේ සිංහල භාෂාවත් නැති කරගෙන ඉංග්‍රීසි භාෂාවත් නැති කරගත්තා. මේකට විය යුත්තේ කෙසේද? අත්ත තත්ත්වයේ ඉන්දියාව 100% ප්‍රොජෙක්ට් ගත්තා. ඒගොල්ලන්ගේ ප්‍රාන්ත 31ක් තියෙනවා. 31 කන්නඩ, මලයාලම්, තෙලිගු, පංජාබි, හින්දි, ඉංග්‍රීසි භාෂාව ඊටමතර මේවා ඊටත් තව තියෙනවා ඔරියල් කශ්මීර් කියලා. ඒ භාෂා ඔක්කොම වංග තියෙනවා. එතකොට ඒ පංජාබි වලට අමතරව භාෂා 22ක් තියෙනවා. මේ භාෂා 22කින් වැඩ කරන්න ගියාම මහා මිතුරු ටික රැස් වුණාම එයා කතා කරනවා කන්නඩ, මෙයා මලයාලි, එහා පැත්තේ එක්කෙනා ටැමිල් කතා කරනවා, මේ මිනිහා ඔරියෝල් කතා කරනවා, අනිත් එක්කෙනා පංජාබි කතා කරනවා. මේ එක එකෙක් කියන දේවල් තේරෙන්නේ නැහැ. ඉන්දියාවට තීරණය කරා මේ තම්සලාගේ ඔය භාෂාව මේ කොළඹ බෑ. මේ දිල්ලි ඒගොල්ලන් නෝර බෑ. මේ ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරමු ඔක්කොම ඉංග්‍රීසි. ඒගොල්ලෝ තමිල්නාඩු කැමති ඉංග්‍රීසි භාෂාව පාවිච්චි. ඒගොල්ලෝ කියනවා තමුසලාගේ හින්දි භාෂාව ආධිපත්‍ය අපිට ඔළුව ඔබන්න එපා. හින්දි භාෂාව තියාගන්න උතරෙන් අපි දෙමළම මිනිස්සු ඉංග්‍රීසි පාවිච්චි කරනවා. දෙමළ මිනිස්සු සම්පූර්ණ අපි දෙමළෙන් කොට තේරෙන්නේ නැහැ. අපි ඉංග්‍රීසි පාවිච්චි කරනවා. ඕගොල්ලෝ ඉංග්‍රීසි පාවිච්චි කරනවා. හැමෝම ඉංග්‍රීසියෙන් එකතු වෙලා දැන් කතා කරනවා. ඒතර ප්‍රාන්ත රාජ්‍යයන් අතර ආණ්ඩුවේ විධිමත් පරිපාලනයේ ඉංග්‍රීසි හරිය පහසුවක් කියලා දෙනවා. ඒ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් විශාල පිරිසක් ඉන්නවා. එංගලන්තවලදී ඉංග්‍රීසි කතා කරන මිනිස්සු ඉන්නේ දැන් ඉන්දියාවේ. ඒ නිසා ඒගොල්ලෝ ලොකු පහසුවක් වුණා මේ ඉංග්‍රීසි භාෂාව. අපේ කැබිනට් ඇමතිවරයෙක් හොයාගන්න අමාරුයි ඉංග්‍රීසියෙන් දේශනයක් තියෙනවා. අනේ අපගේ මේ වැඩසටහනේක ලාල් රංජිත් ඕපාත් මහතාට බෙහෙවින් ස්තුතියි. ඔබගේ වටිනා කාලය අපිට ලබා දුන්නාට. ආයිබෝන්. තවත් මෙවැනි වැඩසටහනක් සමග අපි යලිත් හමු